කතාවේ අවසානයේ එන්නෙන්නම ලං වෙනවා. අමුතුම දෙයක් වෙන්නයි යන්නේ. කවුරුත්ම නොහිතන විදිහට කතාව වෙනම් පැත්තකට ගලාගෙන යනවා. කෙවින් දැන් හොඳටම හිර වෙලා ඉන්නේ. කෙවින් නිම්නාවේ ගියාතරි රැකගන්න දවසින් දවස බොරු කියනවා. කෙවින් තමන්ගේ පවුලේ අය යාළුවෝ ඇරෙන්න අනික් අයව හැමෝම රවට්ටලා ඉන්නේ. හැමෝම හිතාගෙන ඉන්නේ මේ ඉන්නේ මංජිත කියලා. කොටින්ම කිව්වොත් නිම්නාවි ආදරය කරන්නේ අහිංසක මංජිතට මිසක් දඩබ්බර කෙවින්ට නෙවෙයි. ඒත් කෙවින්ටත් මේ සෙල්ලම හොඳටම ඇති වෙලා තියෙන්නේ. ඉතින් කෙවින් අවසානයේ තීරණය කරනවා ඇත්ත කියන්න. කෙවින් නිම්නාවි වරගෙන යන්නේ ඇත්ත කියන්න. කෙවින් මල් පොකුර අරගෙන එන ටිකට කෙල්සි මෙතනට ඇවිත්. කෙල්සිට නොපෙනෙන්න කෙවින් හිමිහිට මෙතනින් යනවා. කෙවින් නිම්නාවිට කෝල් කරලා කියනවා කෙල්සිට මොකක් හරි බොරුවක් කියලා එන්න කියලා. කෙල්සිට ඇත්ත දැනගන්න ලැබෙන්නේ නැහැ. කොහොම හරි කෙවින් කාර් එක ඇතුළේදී නිම්නාවිට ඇත්ත කියන්න හදන්නේ. මේ වෙලාවේ මංජිත කෝල් කරලා කෙවින්ට කියනවා ෆොන්සේක ඔෆිස් එකට ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් මෙතනින් එහාට කෙවින් තවත් හිර වෙනවා. කෙවින්ට නිම්නාවිට ඇත්ත කියනව හැරෙන්න වෙන විකල්පයක් නැහැ. ඒ වගේම කෙවින් නුරාන්ව හිර කරන්න ගහපු ප්ලෑන් එක ගැන දන්නේ ජීවන් ඩඩා. ලොකු බ්‍රදර් සහ ජීවන් ඩඩා අතර ඇතුණු ප්‍රශ්න නිසා ජීවන් ඩඩා හදන්නේ කෙවින්ගේ රහස එලි කරන්න. ඉතින් ඉස්සරහට කෙවින්ට ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මේ ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.